අවුරුදු කාලේ හදපු වීඩියෝ එක වෙසක් මාසෙත් අගිස්සි තමයි මං ඔන්න අරන් එන්නේ. ඒකට කමක් නෑ නේද? ඔන්න ඔය අපි චුට්ටක් මේ වීඩියෝ එක බලමුකෝ. මං පුංචි දරුවෙක් කාලේ අවුරුද්දට දවස් 2-3ක් තියදී අපේ තාත්තා ධර්මසර යාර 3-4 එපිටින් වලක් කපලා කෙහෙල් කනක් බින් කරනවා. ඒ කාලේ අපි වගේ පුංචි ළමයින්ට දවසකට දෙපාරක් ඔය වලට දුම් පිඹින එක හරිම ජොලි වැඩක්. ඉතින් මෙදා පාර අවුරුද්දට අපේ වත්තේ හැදිලා තිබුණු කෙසෙල් කනක් බින් කරන්න ඕනේ කියලා මට හිතුණා. ඒක ඇඹුලක්, රසම ඇඹුලක්. මගේ වයසින් ගොඩක් අයට නම් මේ මිහිරි මතක ගැන අත්දැකීම් සෑහෙන්න ඇති. ඒත් අපි මේ චූටි තෝල පුතාලා මේ දේවල් දැකලත් නෑනේ. කොහෙන්දකෝ අපි ලස්සන වැඩක් කරමු. ඒ වැඩේ ඒ විදිහට වෙන අතරේ තදවුවක් තිබුණේ හින්දා මං මුං ඇට ටික වේලෙන්න දාන්න ගෙදරට ආවා. මේ ටික සොදලා කරලා කමුකෝ. මුං කියන්නේ ඉතින් මං ආසම කරන කෑමක්. අවුරුද්දට ඉතින් කැවුම් ටිකක් කොකෙස් ටිකක් බහුතරයක් ගෙවල් වල හැදෙනවනේ. ඒත් කාර්යබහුලකම හින්දාම අපිට ඒකටවත් දැන් වෙලාවක් නැද්ද කියලාත් මට නම් හිතෙනවා. හැබැයි ඉතින් අවුරුදු කියන හැඟීම ගෙදරට කැඳගෙන එන්න මේ කැවුම් කොකෙස් සුවඳ ගේ පුරා විහිදෙන්න ඕනි කියලායි මට හිතෙන්නේ. දරුවන්ට හැඟීමේ මිහිර දැනෙන්න ආරෙන්න ඕනේ. මේ පාර බැරි වුණා නම් ඒකට කමක් නෑ. ඉතින් අපි ඊළඟ වතාවේ හරි පොඩි පොඩි කැවිලි ටිකක් හදමුකෝ. ඉස්සර මේ ගංගොඩේ අවුරුද්දට තෙල් තාච්චියක් ලිප නොතියන ගයක් හොයාගන්න බැරි තරම්. අවුරුද්ද කියන්නේ සාප්පු සවාරිම නොවුණු අතීත දවස්වල අප්‍රේල් කියන්නේ සතුට පිරීතරෙන මාසයක්. පුංචායන්ට විතරක් නෙවෙයි, වැඩිහිටි තරුණ ළමා ලපටි හැමෝම ප්‍රබෝධයෙන් ඉන්න ලස්සනම මාසයක්. ඒ වැඩ ඉවර කරලා මං ඔන්න ආපිට වත්තට ආවා. වල නම් කපලා ඉවරයි දැන්. තව චූට්ටයි තියෙන්නේ. කැප්පිටිය කොලේද ටිකක් කඩාගෙන එන්නත් ඕනේනේ. සමහරු නම් මේකට බිලින් කොලක් දානවා. මින් මෙතන කැප්පිටිය කොල්ලක් තියෙනවා. අපේ චූටි පැටවුන්ගෙන් සමහරු මේ කැප්පිටිය නම් දැකලත් නැති වෙති. නාගරිකව ඉන්න තරුණ කාණ්ඩයේත් සමහර විට කැප්පිටිය දැකලා නැති වෙති. උඹලා ගන්නකෝ. ඔවුන් ඔය කැප්පිටිය කොළවලින් මිටියක් ලී දණ්ඩකට තියලා තදට බැඳලා තමයි ඒ කාලේ මකුළු දැල් කඩන්නේ. කොලේ තියෙන බූවට මකුළු දැල් එතිලා එනවා. ඒ වගේම මේ කොළවලින් එන්නේ අමුතු සැර සුවඳක්. ඉතින් වසන්තේ ලඟ වෙද්දී කැප්පිටිය මිටියක් බැඳපු කෙක්කක් හැම ගම ගෙදරකම වගේ තියෙනවා. කෙහෙල් පඬරල් ටිකක් හරි එහෙම නැතිනම් පොල්ලක් ගිස්සක් වගේ දාලා මේ වල ඇතුළේ පොඩක් පුලුස ගන්න ඕනේ. එතකොට ඒක කරන්න බින් කරලා ඉදවන කෙසෙල් පුදුම තරම් සුවඳයි, රසයි. අපෙන් ගිලිහිලා ගිය සතුට මතක මගේ දරුවෝ ඉස්සරහ දිගාරින්නයි මට නම් ඕනේ උනේ. වලගිනි තියලා පැයක් විතර ගියාම ඒ කියන්නේ රස්නි පොඩක් අඩු වුණාම තමයි ඊළඟ වැඩ ටික අපිට කරන්න තියෙන්නේ. ඒ අතරේ 3-5 බෝතල් එහෙම හොදලා වේලලා අලුතෙන් 3-5 දාන්න ඕනේනේ. හැමදේම අලුතෙන් ගේන එක නෙවෙයි. තියෙන දේ පිරිසිදු කරගෙන අලුත්ම ආරම්භයක් ගැනීම තමයි වැදගත් වෙන්නේ. මුං ඇට ටික නන්ද වේලි දත්තති නේද? අපි මේ බෝතල් ටිකත් වේලින්ද තියාගමුකෝ. දෙන්නම් ගිනි රස්නේ හොඳටම අඩු වෙලා හොඳ ගානට වල නිවෙලා. ඉතින් බලමුකෝ මේ මොනවද කරන්න කියලා. බණ්ඩාර වහල්ලෙන් මේ විදිහට චුට්ටක් කපලා කැප්පිටිය කෝට්ටක් මේකට රිංගවන්න ඕනි කියලා තමයි අපච්චි කිව්වේ. ඒක තමයි මේ දැන් කරන්නේ. ඇත්තටම ඒක නම් මං කලින් දැනන් හිටියේ නෑ.
මං අද තමයි මුල් වතාවට ඒක දැනගත්තේ. බලන්නකෝ. කෙසෙල්ලවරේ අස්සෙන් කැප්පෙටිය කොළ ටිකක් රඳවගමුකෝ. ඒ කාලේ ගංගොඩේ ගෙවල් වල හැම ගෙදරකම මේ රාජකාරිය මීට සමාන විදිහට සිද්ධ වුණා. ඒත් කාලේ ගෙවිලා මිනිස්සු කාර්ය බහුල වෙලා ඉඩම්වල වලක් කපන්නවත් ඉඩක් නැතිව ගිහින් ඉඩක් තිබුණත් කම්මැලිකම හැම දෙයකටම හරස් වෙලා. කැප්පිටිය පඳුරක් බිලින් ගහක් ඇහැටවත් නොදැක්ක දරු පැටව වැඩි වෙලා දැක්ක ගමම්ම මේක විසක් කවාපු කෙහෙල් කියලා දන්නවා වුණාට එහෙව් විසක් වුණත් බඩට දාගන්න තරමට අපේ හිත හැදිලා. ඕනි නම් මේක ඇවරි කපලා තියාගන්නත් පුළුවන් ඉතින්. ඒත් මං ආස කරා කහ කුරුල්ලෙක් වගේ ඉදිච්ච කෙහෙල් කනක් ගෙට ගන්න. ඉතින් අපි මෙහෙම තියාගමුකෝ. පරණ ලෑලි ටිකකින් වලේකට වහගෙන ඊට උඩින් ඉටිරදි කෑල්ලක් වගේ දාලා ඊටත් උඩින් පස් දාලා වහගන්න ඕනේ. වැඩ ගොඩයි කියලා හිතුණට ඇත්තමයි විශ්වාස කරන්න මේක හරි ලේසි වැඩක්. මේක දකිද්දී අවුරුදු ගානක් අතීතයට හිත දුවගෙන ගියා වගේ දැනුණා නේද? ඒ මිහිර පිරුණු ප්‍රීතිමත් ජීවිතයට ආයෙමත් යන්න තියෙනවා කියලා හිතුණා නේද? කාලය ගෙවෙනවා, සියල්ල වෙනස් වෙනවා. ඉටිකොලේකුත් එලලා ඒකට උඩින් අපි පස් දාලා වහගමු. වලට ටිකක් මෙහයින් ඒ කියන්නේ ළඟින්ම වලට සම්බන්ධ වෙන විදිහට තරමක් ලොකු සිදුරක් හදාගන්න ඕනේ. ඒක හරහා තමයි අපි වල ඇතුළට දුම් ඇතුල් කරන්නේ. පොල් මුඩු ටිකක් දාලා ගෙනි තියාගමු. ඔන්න දුම් එනවා. දැන් ඉතින් කුල්ලකින් හරි වට්ටියකින් හරි පවංගගා මේ දුම් ටික වල ඇතුළට ඇතුල් කරගන්න ඕනේ. ඕන් ඔහොම ඔය රාජකාරිය තමයි පුංචි කාලේ අපිට පැවරිලා තිබුණේ. අපි ඒක හරි ආසාවෙන් ඉෂ්ට කරා. ඔහොම දුම් ටික පිඹලා මේ වලත් අපි වහලා දාමු. වලින් දුම් එන තැන් බලලා ඒ තැන් වලට පස් දාලා වහන්න ඕනේ. කෙහෙල් කන බින් කරලා දවස් 2ක් ගත වෙලා අද තමයි ඔන්නේ එක ගොඩ ගන්න දවස. ඉතින් මං හරිම නොයිවසිල්ලෙන් එන්නේ. ඉතිලද නැද්ද? තවමද? මං පුංචි ගෑනු ළමයෙක්ව හිටි කාලේ මට දැනුණු ප්‍රීතිමත් මිහිරි හැඟීම ඒ විදිහටම මට මේ දැනුත් දැනෙමින් තියෙනවා. උන දැක්කනේ කෙසෙල් කනේ ඉදලා හොඳ ගානට ඉදිලා. මට හිතෙනවා මේ පපින් කිලිහෙන නොදී රැක ගන්න ඕනි කියලා. මට හිතෙනවා හැම දෙයකටම වෙලාවක් නැහැ කියනවට වඩා උත්සාහ කිරීම වටිනවා කියලා. මට හිතෙනවා අතීතයේ මිහිර ඊළඟ පරම්පරාවට අරන් යන්න ඕනේ කියලා. චුටි දුවේ පුතේ ඊළඟ සිංහල අවුරුද්දට අපි ගෙදරම කෙසෙල් කනක් බින් කරමුද? අම්මා තාත්තට අමතක වෙලා නම් ඔයාලට පුළුවන් දැන් කියලා දෙන්න. ගෙදර දොරේ සිද්ධ වෙන ගොඩාක් වැඩවලට අපිට එකිනෙකාගේ සහයෝගය අවශ්‍ය වෙනවා. අම්මා තාත්තටත් තාත්තා අම්මටත් සහයෝගයෙන් උදව් කරගන්නකොට තමයි ඒ දිහා බලාගෙන ඉන්න පුංචි පැටව හරි පාර තෝරගන්නේ. එහෙම නේද? ගොඩාක් පරක් වෙලා අරන් ආපු මේ පුංචි වීඩියෝ එකනුත් මට ඇත්තටම කියන්න ඕනි කරේ මෙන්න මේ කෙහෙල්කම් කතාව ගැන තමයි. කොළ පාටට ආපු ඇඹුල් කෙසෙල් කන කහ පාට වෙලා ඔන්න අපේ ගෙදර යන්නයි යන්නේ. කුඩා කාලේ නම් මංත් පුඩි තලා හිනාවේ. දැනුත් මං හිත පුරා හිනා වෙමිනුයි මේ ඉන්නේ. සතුටට.
ඔන්න ඉතින් අලුත් අවුරුද්ද උදා වුණා. නමෝ විත්තියෙන් සතුටු සිතින් අපච්චි තමයි පහන් පැලේ පහන් පත්තු කරේ. ඊලන්දාරින්ට නම් ඉතින් රතිඤ්ඤ පත්තු කිරිල්ලට වඩා වෙන වැඩක් නෑ වගේ. ඇහෙනවනේ සද්ද? පුළු පුළුවන් විදිහට ලෑස්ති කරපු කුඩා තේ මේසය තමයි මේ තියෙන්නේ. වැඩ ඇල්ලල ගනුදෙනු කරලා නැකතට හැම චාරිත්‍රයක්ම කරලා අවුරුදු මේසයක් රස විඳලා අපි මේ අවුරුද්ද ප්‍රීතිමත්ව සැමරුවා. බාධක කම් කටළු හැමෝගෙම ජීවිතවල තියෙනවා. ඒක පොදු දෙයක්. ඒත් මට හිතෙනවා මේ මොහොත ප්‍රීතිමත්ව ගත කිරීම තමයි වඩා වැදගත් කියලා. ඉතින් ගෙහින් එන්න. පරිස්සමින් සතුටින් ආදරෙන් ආරක්ෂිත වෙන්න.